ඒ කිව්වේ එකතු කිරීම ගැන. දැන් කියන්නේ ಗುಣ කිරීම ගැන. බලන්න ಗುಣ කිරීම මෙන්න මේ විදිහට මතක තියාගන්න පුළුවන්ද කියලා. ධනයි ධනයි ಗುಣ කෙරුවම ධන වෙනවා. ඍණයි ඍණයි ಗುಣ කෙරුවම ධන වෙනවා. ධනයි ඍණයි ಗುಣ කෙරුවම ඍණ වෙනවා. ගුණිතේ අගය දැන් නිතරම හරියනවා. එකම වර්ගයේ සංඛ්‍යා දෙකක් නම් ගුණ කරන්නේ පිළිතුරට එන්නේ ධන සංඛ්‍යාවක්. ධනයි ධනයි නම් පිළිතුර ධන. ඍණයි ඍණයි නම් පිළිතුර ධන. හැබැයි වර්ග දෙකකින් නම් ගුණ කරන්නේ. ධන සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් ගුණ කිරීම, ඍණ සංඛ්‍යාවක් ධන සංඛ්‍යාවකින් ගුණ කිරීමේදී පිළිතුරට එන්නේ ඍණ සංඛ්‍යාවක්. ඔන්න මතක තියාගන්න.